හරි පුතාලා. හරි. මම පොඩි වැඩක් කරන්න යන්නේ. අද උගන්වන්න යන්නේ ඔයාලට මෞලික ස්කන්ධය කියන මාතෘකාව. මෞලික ගැන ඔයාලා දන්නවද? මෞලික ස්කන්ධය උගන්වන්න යන්නේ. බලමු මම බෑග් එකකුත් ගෙනලා තියෙනවා. මෞලික ස්කන්ධය ඔයාලට උගන්වන්න. මම ලියනවා මාතෘකාව පුතේ. මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. මේ මෞලික ස්කන්ධයට අපි කියනවා මෝල මෑස්. මෝල මෑස්. මෞලික ස්කන්ධය. මේ මෞලික ස්කන්ධය කියන වචනේ තේරුම මේකේ තේරුම මෞලික ස්කන්ධය කියන එකේ තේරුම මෞල එකක ස්කන්ධය. මෞල එකක ස්කන්ධය. මෞල එකක ස්කන්ධය. හරි. දැන් අපේ ළමයි ටික එනවා මාව බලන්න. මාව බලන්න එනකොට පුතේ මම බෑග් එකක් අරගෙන වත්තේ වටේ ඇවිදිනවා. වත්තේ වටේ ඇවිදිනවා බෑග් එක උස්සගෙන. සර් මොකද මේ කරන්නේ? සර් පිස්සුවත් ඇදලාද මේ බෑග් එක උස්සගෙන වත්තේ වටේ යන්නේ? උන්ට පේනවා මං දේවල් අහුලා දානවා කියලා. මං කියනවා පුතේ මේ කබළු වැට වැටිලා හැමතැනම. කබළු වැට වැටලා හැමතැනම. මං ඉතින් අහුල්ලා මේ බෑග් එකට දානවා කොල්ලෝ කියලා. මං එකින් එක දානවා මේ බෑග් එක. මම අරගෙන පුතේ කබළු ඇටින් ඇටි මේ බෑග් එකට දානවා. එකින් එක දානවා මේ බෑග් එකට. දැන් මේක දාගෙන එනවා. දාගෙන ඇවිල්ලා කට පිරෙන්න පබළු දාලා තියෙනවා. ඒ පබළුවක් විදියට මම ගන්නම්. පබළුවකින් මම කියන්නේ පරමාණුවක්. එන පබළුවක් කියන්නේ පරමාණුවක් තමයි මම ගන්න. ඔය පරමාණුව වෙනුවට තමයි මම යොදාගන්නේ. පබළුව කියන වචනේ. මම අහුලන පබළුව අනේ කිරි සුදු පාට පබළු. මම ගන්න ඔක්සිජන් පරමාණුව ගන්න. මේ ඔක්සිජන් පරමාණුවකින් මම කියන්නේ පබළු ඇටයක්. මං ඇටෙන් ඇටේ දාලා පුතේ මේක පුරවනවා. කොච්චර පුරවනවද? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව ප්‍රමාණය පුරවනවා. එතන කොච්චර පුරවනවද මේ පබළු ඇට? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක ප්‍රමාණය 6.02 වැඩි කිරීම 10 23 ප්‍රමාණයක් මම පබළු ඇට දානවා. මොකද සර් අහුලා ගත්ත පබළු ඇට මල්ල. ඒකල මම මේක වහලා පබළු ඇට කියලා දැන් ඔක්සිජන් පරමාණුවක්. මේක වහලා මම දෙනවා කොල්ලෝ. මේකේ ස්කන්ධය කියරපන්. මේකේ ස්කන්ධය කිරගෙන වරෙන් කියලා දෙනවා. කොල්ල මේක අරන් යනවා. දැන් මේකේ පුරවලා තියෙන්නේ පබළු වැට. මොනවද? ඔක්සිජන් පරමාණු පුරවලා තියෙන්නේ. කොච්චර පුරවලා තියෙනවද? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව ප්‍රමාණයක්. කොල්ල ඉතින් මේක උස්සගෙන යනවා. උස්සගෙන ගිහිල්ලා මේක තරාදියක් උඩ තියෙනවා. තිබ්බ ගමන් මූ මට කෑ ගහලා කියනවා. සර් ග්‍රෑම් 16ක් තියෙනවා. මල්ලේ ග්‍රෑම් 16ක් තියෙනවා. මං කියනවා පබළු වැට කොච්චරක් තියෙනවද? ග්‍රෑම් 16ක් තියෙනවා සර් කියලා. එතකොට මේ ග්‍රෑම් 16 තියෙනවා නම් මම කියනවා පුතේ ඔතන පබළු වැට නැත්නම් ඔක්සිජන් පරමාණු ග්‍රෑම් 16ක් නේ තියෙන්නේ. පරමාණු තියෙනවා කොච්චරක්ද? ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව ප්‍රමාණයක් තියෙනවා. එහෙම කැතයි වචනේ කියන්නේ. ඒ නිසා කියනවා ඔක්සිජන් පරමාණු නැත්නම් පබළු වැට මවුල එකක ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් කොල්ලා කියනවා එහෙනම් සර් මේ මවුල එකක ප්‍රමාණය නේද? එහෙනම් මේ ග්‍රෑම් 16යි කියන්නේ. මම කියනවා ඔව් කොල්ලෝ. ඔක්සිජන් ග්‍රෑම් 16ක් කියලා මැන්නේ. එතන පරමාණු තිබිලා තියෙනවා පුතා මවුල එකක්. ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව පරමාණු තිබිලා තියෙනවා. පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව කියලා කියන්නේ මවුල එකක්. එහෙනම් මම මේක ලියනවා මවුල එකක ඔක්සිජන් මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 16 කියලා. එහෙනම් පුතේ මේ අපි මැනලා තියෙන්නේ ඔක්සිජන් පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. ඒ කියන්නේ මවුල එකක්. ඒකේ ස්කන්ධය තමයි ග්‍රෑම් 16 ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකට කියන්න පුළුවන් තව නමක් තියෙනවා. මොකද්ද? එහෙනම් කියන්න පුළුවන් මේකට ඔක්සිජන් වල මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය. මෞල එකක ස්කන්ධය. මෞලික ස්කන්ධය. මෞල එකක ස්කන්ධය. මෞලික ස්කන්ධය. මෞල එකක ස්කන්ධය සමානයි 16 ග්‍රෑම්. කොච්චරද? මෞල එකක පරමාණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාවක. ඔන්න මෞලික ස්කන්ධය කියන්නේ. හරි. දැන් මං ආය මෙහෙම වැඩක් කරනවා. මට හම්බුණා කොහොම ඇවිදින ගමන් පබළු ඇට දෙක ගන්න. මම මේ ඇට දෙක ගානේ අරගෙන දානවා මේ මල්ලේ. දාලා මේක පුරවනවා. ඊළඟ අවස්ථාවේ ඇට දෙක ගානේ අරගෙන පරමාණු ඒ කියන්නේ මේ පබළු ඇට දෙක ගාන කියන යුගල්. අපි අරගෙන මේක පුරවනවා සම්පූර්ණයෙන් මේ මල්ල. මේ මල්ල පුරවුවන් පස්සේ
මේ මල්ලේ තියෙන්නේ පබළු යුගල්. පබළු යුගල් කොච්චරක් තියෙනවද පුතා? පබළු යුගල් තියෙනවා. හරි. පබළු යුගල් කොච්චරක් තියෙනවද? පබළු යුගල් මම පුරවනවා මේකෙන් ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. 6.22 වැඩි කිරීම 10 23ක ප්‍රමාණයක් පබළු යුගල්. එක පබළුවක් කියන්නේ මොකද්ද පුතේ? මම කලින් කිව්වා එක පබළුවක් කියලා කියන්නේ ඔක්සිජන් පරමාණුවක්. එහෙනම් පබළු දෙකක් කියන්නේ ඔක්සිජන් අණුවක්. මේ තියෙන ඔක්සිජන් O2 අණුව. මේ වගේ අණු තමයි මම එකතු කරලා මේ මල්ලේ සම්පූර්ණයෙන් පුරවන්නේ. මේ මල්ල පිරෙන්න ඔක්සිජන් අණු පුරවනවා. පුරවලා මම මෙච්චර ප්‍රමාණයක් පුරවලා ඉවරලා නතර කරනවා. ඒකල මම කොල්ලට කියනවා පුතේ මැනපන් ගිහිල්ලා මේක. ඒක දරුවෙක් ගිහිල්ලා මේක මනිනවා. තරාදියක තියලා මනිනවා. මනිනකොට මේ කොල්ල කෑ ගහලා කියනවා සර් මේ සර් දුන්න බෑග් එකේ ග්‍රෑම් 32ක් පෙන්නනවා කියලා. මං කියනවා කොල්ලෝ කීයද ග්‍රෑම් 32ක් පෙන්නනවා. මං කියනවා ඔතන කොච්චරක් කොල්ලෝ අරන් ගියාද මේ පබළු යුගල් කොච්චරක් ওই බෑග් එකකින් අරන් ගියාද? ඌ කියනවා සර් මේ ඇවගාඩ්‍රෝ සංඛ්‍යාක ප්‍රමාණයක් අරන් ගියා. මං කියනවා එහෙම කියන්න එපා පුතා. අපි කියමු මේකේ පබළු වෙනුවට අරන් ගියේ ඔක්සිජන් අණුනේ. ඔක්සිජන් අණු ඇවගාඩ්‍රෝ සංඛ්‍යාව. නැත්නම් ඔක්සිජන් අණු අණු මවුල එකක්. මම මෙතන ලියන්නම් ඔක්සිජන් අණු මවුල එකක්. O2 අණු මවුල එකක්. මවුල එකක් තමයි ඔය අරන් ගිහිලා තියෙන්නේ. ඔක්සිජන් අණු මවුල එකකේ ස්කන්ධය ග්‍රෑම් 32ක් ආවා. එහෙනම් පුතේ ඔක්සිජන් නේද? අපි ලියන්න පුළුවන් මෞලික ස්කන්ධය. මෞලික ස්කන්ධය ලියන්න පුළුවන්. එහෙනම් අපිට මෞලික ස්කන්ධය ලියන්න පුළුවන්. හරි? මෞලික ස්කන්ධය ලියන්න පුළුවන් මෙහෙම. මෞලික ස්කන්ධය සමානයි 32යි ග්‍රෑම් මවුල එකකට. අණු මවුල එකක ස්කන්ධය ග්‍රෑම් 32යි කියලා ලියන්න පුළුවන්.